ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී බටහිර ඉන්දිය කොදු මාස්ටර්ස් කණ්ඩායම පරදා මෙවර ශූරතාවය හිමි කර ගැනීමට ඉන්දියන් මාස්ටර්ස් කණ්ඩායමට හැකි වුණා. ඒ බටහිර ඉන්දිය කොදු කණ්ඩායම කඩලු 6කින් පරාජයට පත් කරමින් රායපූර් පිටියේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් බටහිර ඉන්දිය කොදු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 7ක් දෙමින් ලකුණු 148ක් ලබා ගත්තා. ලකුණු 149ක ජයග්‍රහී ඉලක්කය හඹා ඉන්දිය කණ්ඩායම පන්දු වාර 17යි පන්දු එකකදී කඩලු 4ක් පමණක් දැවි ජයග්‍රහී ඉලක්කය සම්පූර්ණ කළා. බටහිර ඉන්දිය කොදු කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේ අතරතුරදී එක් විශේෂ සිදුවීමක් දකින්නට ලැබුණා. එනම් ඉන්දිය පිතිකරු යුවරාජ් සිංහ හා බටහිර ඉන්දිය කොදු ක්‍රීඩක ටිනෝ බෙස්ට් අතර පොඩි වචන හුවමාරුවක් සිදු බව පේන්නට වුණා. එහිදී යුවරාජ් සිංහ දැඩි ආවේගශීලී භාවයකින් යුක්ත හැසිරෙන ආකාරය දකින්නට ලැබුණා. රායපූර් පිටියේ පැවති තරගයේ 14 වන පන්දු වාරයේ තමයි මෙම ගැටුම ඇති වෙලා තියෙන්නේ. එනම් ඇෂ්ලි නර්ස් විසින් යොමු කළ 14 වන පන්දු වාරයේ පළමු පන්දුවට රයිදු විසින් 6 පාරක් එල්ල කිරීමත් සමග තමයි මෙම ගැටුම ඇති වෙලා තියෙන්නේ. පන්දු 6 සීමාවට පතිත වනවත් සමග යාර 30 සීමාවේ පන්දු රැකගෙන සිටි කිනෝ බෙස්ට් හට යුවරාජ් සිංහ වාක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එයින් උරණ වූ කොදු ක්‍රීඩක ටිනෝ බෙස්ට් ඉන් අනතුරුව යුවරාජ් සිංහ සමග වචන හුවමාරුවක පැටලෙනු බවයි පෙනී යන්නේ. මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර ඇතිව ගැටුම සුළු මොහොතක් ගත වනට උග්‍ර තත්ත්වයට පත්වීම හේතුවෙන් ඔවුන් සංසුන් කරවීමට විනිසුරු බිලි බෝඩන් ඉන්දිය ක්‍රීඩක අම්බති රයිදු හා බටහිර ඉන්දිය කොදු නායක බ්‍රයල් ලාරාටද මැදිහත් වෙන සිදු වුණා. කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ලෝක පුරා ක්‍රිකට් විස්තර විචාරකයන් යුවරාජ් සිංහගේ හැසිරීමට අප්‍රසාදය පළ කරලා තියෙනවා.